හයිබෝන් හැමෝටම අද අපි කතා කරන්නේ 2025 වසරේ නිකුත් වුණු ලෝපුර අතිශය ජනප්‍රිය ජෝන් වික් විශ්වයේ අලුත්ම දිගුවක් වන බැලරිනා චිත්‍රපටය ගැනයි. ඉතින් මේ බැලරිනා චිත්‍රපටයේ කේන්ද්‍රගත වන්නේ ඊව් මැකෑරෝ නැත්නම් අපි කවුරුත් දන්න ඇනඩි ආමස් නම් වූ තරුණිය වටාය. ඇයගේ ළමා කාලය ඉතාමත් ශෝකජනකය. තම පියා අමානුෂික ලෙස ඝාතනය කරනු ලබන අයුරු ඇය සියසින් දකින අතර ඇතැම් පැටන් ඇයගේ එකම අරමුණ වන්නේ එම ඝාතකයන් සොයා පලි ගැනීමයි. ඇය බාරගනු ලබන්නේ රුස්කා රෝමා නම් වූ රහසිගත අපරාධ සංවිධානයක් විසිනි. මෙම සංවිධානය අපි මීට පෙර ජෝන් වික් චැප්ටර් 3 හිදී හඳුන්වා ගත්තෙමු. එහිදී ද ඩිරෙක්ටර් යටතේ ඊව් දැඩි ලෙස සටන් පුහුණුවක් ලැබූ අතර බැලේ නර්තන පුහුණුවක්ද ලබයි. මේ ඇති විශේෂත්වය වන්නේ බැලේ නර්තනයේ ඇති නම්‍යශීලීත්වය බව සහ වේගයේ සටන් කලාව සමග මුසු කර තිබීමයි. ඉතින් මෙම චිත්‍රපටයේ සිදුවන්නේ ජෝන් වික් චැප්ටර් 3 සහ ජෝන් වික් චැප්ටර් 4 අතර කාලය තුලයි. එම නිසා ජෝන් වික් තවමත් හයි ටේබල් එකක් සමග සටන් කරමින් සිටින අතරතුර ඊව් වගේ පෞද්ගලික පළගැනීම් මෙහෙයුමක නිරත වේ. මේ රසිකයන්ට ජෝන් වික්ව නැවත වරක් තිරේ මත දැක ගැනීමට ලැබෙන අනර්ග අවස්ථාවකි. ඉතින් මෙම චිත්‍රපටයේ සිටින චරිත දෙස බැලුව විට ඇනන්ඩි ආම්ස් යනු වර්තමාන හොලිවුඩයේ සිටින දක්ෂතම නිළියෙකි. No Time to Die හි ඇය පෑ දක්ෂතා බැලරිනා හරහා තවදුරටත් ටොප් නම්ගේ. ඇය ඊව්ගේ චරිතය තුලින් කාන්තා ශක්තිය සහ වේදනා මැනවින් නිරූපණය කරයි. ඒ වගේම ඇයගේ සටන් විලාසය ජෝන් වික්ට වඩා වෙනස්ය. ඒ වඩාත් වේගවත් නර්තනමය ලක්ෂණ සහිත සහ නිර්මාණශීලීය. ඉතින් ඒ වගේම ජෝන් වික් මෙහි ප්‍රධාන චරිතයක් නොවුනත් ඔහුගේ පෙනී සිටින චිත්‍රපටයේ විශාල බරක් එක් කරයි. ඊව් සහ ජෝන් අතර ඇතිවන සංවාද හරහා ජෝන්ගේ අතීතය සහ රුස්කා රෝමා සංවිධානය සමග ඇති සම්බන්ධතාවය තවදුරටත් පැහැදිලි වේ. ඉතින් මේ ජෝන් වික් චිත්‍රපටය ප්‍රසිද්ධ වී ඇත්තේ තුවක්කු සහ කුඹුරු මිස සටන් සඳහාය. නමුත් මේ බැලරිනාහිදී අපට අලුත් සටන් ක්‍රම කිහිපයක් දැකගත හැකියි. අයිස් ස්කේටින් ෆයිට් ඔස්ට්‍රියාවේ හිම මිදුණු තලයක සිදුවන සටන චිත්‍රපටයේ කැපී පෙනෙන අවස්ථාවකි. ඉතින් ඒ වගේ ෆ්ලේම් ට්‍රවර් සෙන්ස් ගිනි විදින යන්ත්‍රයක් භාවිතයෙන් කරන සටන් ජවනිකාව ඉතාමත් තාත්වික ලෙස රූගත කර ඇත. ඉතින් ඒ වගේ ස්ටෙල් වෝස් ෆවර් ජෝන් වික් බලය යොදා සටන් කරන විට ඊව් රහසිගත බව සහ වේගය යොදා ගනිමින් සතුටන් මෙල්ල කරයි. ඉතින් ඒ වගේම අධ්‍යක්ෂ ලෙන් විස්මන් විසින් ජෝන් වික් විශ්වයට ආවේනික අඳුරු නියෝන් ආලෝකයෙන් පෙනුණු දර්ශන තල ඉතාම මරණ ලෙස මේ චිත්‍රපටය නිර්මාණය කර ඇත. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වන්නේ පලිගැනීම සහ විමුක්තියයි. චිත්‍රපටය පුරාම දිවෙන්නේ පලිගැනීමෙන් සැබෑ සැනසීම ලැබේද යන ප්‍රශ්නයයි. ඊව් තම පියාගේ ඝාතකයන් මරා දැමූ පසු ඇයට ඉතිරි වන්නේ කුමක්ද? ජෝන් වික් මෙන්ම ඇයත් මරණය සහ ලේ වැගිරීම් ලෝකයට සිරකාරියක් බවට පත්වේද? මේ මනෝවිද්‍යාත්මක පැතිකඩ චිත්‍රපටයේ වැඩි වටිනාකමක් එකතු කරයි. ඉතින් ඔබ ජෝන් වික් චිත්‍රපට මාලාවට ප්‍රිය කරන්නේ නැ බැලරිනා යනු ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයකි. ඒ ජෝන් වික් ලෝකයේ තවත් අලුත් මානයකට රැගෙන යයි. ඇනඩි ආමස්ගේ විශිෂ්ට රංගනය සහ නොනවතින ක්‍රියාදාම නිසා මේ 2025 වසරේ හොලිවුඩයේ කැපීපෙනෙන නිර්මාණයක් බවට පත්වේ. ඉතින් යාළුවනේ අද අපි කතා කරපු ජෝන් වික් බැලරිනා චිත්‍රපටය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මේකේ තියෙන ඇක්ෂන් සෙන්ස් සහ ඇනන්ඩි ආමස්ගේ රංගනය ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ජෝන් වික් නැවතත් මේ විදිහට තිරයේ දකින්න ලැබීම ගැන ඔයාලා සතුටු වෙනවද කියලා මට කියන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේ මේ වගේ අලුත්ම චිත්‍රපට විචාර සහ හොලිවුඩයේ තොරතුරු ඉක්මනින් දැනගන්න අපේ channel එක subscribe කරලා අර bell icon එක press කරන්න. එහෙනම් මේ වගේම තවත් සුපිරි වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. හැමෝටම සුබ දවසක්.